ලෝකෙම දිනන්න පුළුවන් සුපිරි රස තේ කෝප්පයක් අපේ අතින් හැදුනත් ඒක සාර්ථක ව්‍යාපාරයක් කරන්න නීතිය කියන දේ කොච්චර බලපානවද? සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. කැන්ඩි ඇකඩමියේ ආයතනය ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති නිවසේදී සකස් කරන තේ අලෙවිකරණයට බලපාන නීති රාමු Law Affecting the Marketing of Homemade Tea කියන මාතෘකාව යටතේ පැවැත්වෙන සුවිශේෂී දැනුම් හුවමාරු වැඩසටහනටයි අද ඔබ සියලු දෙනාම මේ එකතු වෙලා ඉන්නේ. මේ අවස්ථාවට සහසම්බන්ධ වූ ඔබ සැමෝම ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ලබන ජූලි 12 වෙනිදා පැවැත්වීමට නියමිත අපගේ ප්‍රායෝගික වැඩමුළුවේදී රසවත්ම තේ කෝප්පයක් නිවැරදිවම සකස් කරන්නේ සහ ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අප ඉගෙන ගැනීමට නියමිතයි. නමුත් ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයට රසය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒක අපි හැමෝම දන්නවා. නිවසේදී සකස් කරන මේ තේ නිෂ්පාදනය වෙළඳ පොලේ පිළිගත් නිපැයුමක්, සාර්ථක සන්නාමයක්, බ්‍රෑන්ඩ් එකක්, ශක්තිමත් ව්‍යාපාරයක් හෝ විදේශ ආපනයන අවස්ථාවක් සඳහා උසවා තැබීමට නම් ඒහා බැඳි නීතිමය සීමාවන් සහ රෙගුලාසි පිළිබඳව අපට නිසි අවබෝධයක් තිබිය යුතුමයි. එබැවින් අද දින පැවැත්වෙන මේ සාකච්ඡාව අප සැමටම බෙහෙවින්ම වැදගත් එකක් කියලා මම විශ්වාස කරනවා. අප අතරින් බොහෝ දෙනෙක් නිවසේදීම තේ සකස් කරලා ඒ ඉතා ආකර්ශනීය විදිහට ඇසුරුම් කරලා විවිධ මාධ්‍යයන් හරහා අලෙවි කිරීමට උත්සාහ කරනවා. නමුත් අපි මතක තබා ගත යුතු විශේෂ කරුණක් තියෙනවා. ඒ තමයි අපගේ තේ නිෂ්පාදනයක් පොදු පාරිභෝගිකයා වෙත මුදාහල සැනින් එය නීතිමය රෙගුලාසියකට යටත් ආහාර නිෂ්පාදනයක් මෙන්ම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නීති රීතිවලට නිෂ්පාදනයක් යටත් වන නිෂ්පාදනයක් වෙනවා. ඉතින් මේ නීතිමය පසුබිම රෙගුලාසි පිළිබඳව අපිට නිවැරදිව දැනුවත් කිරීම සඳහා අද දින අප සමග සහ සම්බන්ධ වන්නේ මෙරට නීති ශාස්ත්‍රයේ ඉතාම ප්‍රමුඛ පෙළේ ප්‍රවීණයෙක්. එතුමා වෘත්තියෙන් නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය සහ දිසා හෝ ප්‍රාථමික අධිකරණ ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණයන් ඉදිරියේ පුළුල් අත්දැකීමක් සහිතව නීති වෘත්තියේ නිරත වෙනු ලබනවා. එමෙන්ම යුක්තිය නීතිය ආධිපත්‍ය සහ සමාජ ප්‍රගමනය සඳහා කැපවී කටයුතු කරන ප්‍රගමනය සඳහා කැපවී කත කරන සක්‍රීය සමාජිකයෙකු වශයෙන් එතුමා සුප්‍රසිද්ධයක් උසුලනවා. ඔහු සිය මූලික උපාධි නීතිවේදිය ගෞරව උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා සහ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යාව පිළිබඳ විශ්ව නීති වෘත්තිය තුල සිවිල් වාණිජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජන වැදගත්කම සහිත නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි එතුමා ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයේ සුවිශේෂී සම්දිස්ථාන වන බවට පත්වන නඩු කීපයකටම සාර්ථක දායකත්වයක් සපයා තිබෙනවා කියලා අපි දන්නවා. ඉතින් මෙවැනි සුවිශේෂී ඥාන සම්භාරයක් සහ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති නීතිඥ මාධව ජයවර්ධන මහතාව මම ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ගරු මාධව මහත්මයාණෙනි, නිවසේදී සකස් කරන තේ ව්‍යාපාරයක් සාර්ථක කරගන්න බලාපොරොත්තු ඉන්න මේ ව්‍යවසායකින් පිරිස නීතිමය වශයෙන් සන්නද්ධ කිරීම සහ අප කැන්ඩි ඇකඩමි එක සූදානම් කළ මේ Zoom වේදිකාව සඳහා ඔබතුමා ඉතාමත් ආදරෙන් පිළිඅරගෙන එම වේදිකාව ඔබතුමාට බාර දෙනවා. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව සඳහා ආරාධනා කරපු අපේ හිතවත් ධම්මික කොබ්බෑකඩුව මැතිතුමාටත් ඒ වගේම ආචාර්ය සුජාතා රාජපක්ෂ මහත්මියටත් මුලින්ම මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම ඉතාමත් සතුටටපත් වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන්න පුළුවන්
කර්මාන්තයක් තමයි මේ තේ කර්මාන්තය. ඉතින් මේ තේ කර්මාන්තයට අලුතෙන් එකතු වෙන්න යන පිරිස් වලට යම් නීතිමය වාතාවරණය නීතිමය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න මගේ දායකත්වයක් ලබා දීමට හැකියීම සම්බන්ධයෙන්. ඉතින් මම හිතනවා අපි මුලින්ම අර තේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මුල් වශයෙන්ම ප්‍රථම වතාවට තේ ව්‍යාපාරයක් ආරම්භ කරන පිරිස් වලට තමන් ඒ ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ, තමන් ඒ නීතිමය රාමුව ඇතුළත කොහොමද ඒක ඉදිරියට ගෙන යන්න කියන එක පිළිබඳව අපේ සාකච්ඡාව මෙහෙවනවා නම් මම හිතනවා අපේ මෙහෙවන්නේ විදිහට අපේ සුජාතා රාජපක්ෂ මහත්මිය ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රථම වශයෙන් මේ ව්‍යාපාරයට ඇතුළත් වෙන පිරිස් වලට තියෙන ගැටලු පිළිබඳව ඔබතුමිය මගෙන් මේ ප්‍රශ්න ටික අහයි කියලා. එතකොට අපිට ඒක පියවරෙන් පියවර ඒක සවිස්තරාත්මක දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඔව් මාධව මහත්මයා බොහොම ස්තුතියි. මම ප්‍රශ්න කීපයක් පිළියෙල කරලා තියෙනවා අපේ කැන්ඩි ටී ඇකඩමි එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ව්‍යවසායකින්ට හරිම ක්‍රමයකට පැහැදිලි ක්‍රමයකට මේ ඉදිරි ගමන යන්න අවශ්‍ය කරුණු ගොනු කරලා ප්‍රශ්න කීපයක්. ඒකෙන් මම ආරම්භ කරන්නම් පළවෙනිම ප්‍රශ්නය ඔබතුමාට දෙන්න. දැන් කුඩා පරිමාණ තේ ව්‍යාපාර ආරම්භ කිරීමට නීතිමය වශයෙන් සලකා බැලිය යුතුම කරුණු මොනවද? ඇත්ත වශයෙන්ම මුලින්ම කුඩා පරිමාණ තේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ලංකාවේ පවතින නීති රාමුව ඇතුළත ඒක සිද්ධ කරන්න ඕනේ. මොකද කිසිම ලියාපදිංචියක් නැතුව මේ වගේ තේ ව්‍යාපාරයකට කවුරු හරි අලුතෙන් කෙනෙක් ඇතුළත් වුණොත් අපිට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙනවා. මොකද පෙර පැවති තත්ත්වයට වඩා අද වෙනකොට තත්ත්වය වෙනස්. මොකද ශ්‍රී ලංකා තේ මණ්ඩලය වුණත් අතිවිශේෂ ගැසට් පත්‍ර මගින්ම මේක නියාමනය කරලා තියෙනවා. ඉතින් හැම වෙලාවෙම තේ මණ්ඩලය කටයුතු කරලා තියෙන්නේ ජනතාව අතට ඉතාමත් සුරක්ෂිත නිෂ්පාදනයක් ඔවුන් අතරපත් වෙන්න. ඉතින් ඒ තත්ත්වය ආවරණය කරන්න තේ මණ්ඩලය විසින් විටින් විට ගැසට් පත්‍ර මගින් ඒ වගේම අවශ්‍ය නීති ප්‍රතිපාදන මගින් මේ සඳහා ප්‍රතිපාදන සලසලා තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න මුලින්ම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාර රාමුව අඳුරා ගැනීම තමයි මුලින්ම කරන්න ඕනේ. මොකද තමන් ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවද? එහෙමත් නැත්නම් හවුල් ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවද? එහෙමත් නැත්නම් උන්ට එක සමාගමක් විදිහට ලියාපදිංචි කරන්නත් පුළුවන්. ඉතින් අපේ ඉදිරියට මේ සාකච්ඡාව අපි ඉදිරියට ගෙනියද්දී අපිට ඒක පිළිබඳව සවිස්තරාත්මක කතා කරන්න පුළුවන්. ඊට අමතරව ඕනම කෙනෙක්ට මුලින්ම මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ තමන් ව්‍යාපාරයක් පටන් ගද්දී තේ ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගද්දී ඒක ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕනද කියලා. ඉතින් ඇත්තටම අද දේශීය වෙළඳපොළට තේ නිකුත් කරද්දී ඒක නියාමනය කිරීමක් වශයෙන් තේ මණ්ඩලයේ විසින් ඒ අවශ්‍ය රෙගියුලාසි අවශ්‍ය අනුදැනුම ලබා දීලා තියෙනවා. ඉතින් ඔවුන් සෑම වසරකම තමන්ට අලුතෙන් ලියාපදිංචියක් සිදු කරන්න මම හිතන්නේ පුවත්පත් දැන්වීම මගින් ඒ වගේම අන්තර්ජාලය මගින් ඒ සඳහා අවශ්‍ය නිවේදන නිකුත් කරනවා. ඉතින් ඒ කාල සීමාව ඇතුළත ඕනෑම කෙනෙක්ට මම හිතන්නේ ලංකාවේ තියෙන තේ මණ්ඩලයේ ශාඛාවලට ගිහිල්ලා ඒ අවශ්‍ය ලියාපදිංචි කරගෙන තමන්ගේ ව්‍යාපාරයට ලියාපදිංචි වෙලා ඒක නීති අනුකූලව කරගෙන යන්න හැකියාව තියෙනවා. ඉතින් මූලික වශයෙන් අර තේ සැකසීම, ඒ වගේම තේ ඇසුරුම් කිරීම, ඒ වගේම ලේබලින් කිරීම. ඒ කාරණා යටතේ තේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ඒ දේශීය වෙළඳපොළට නිකුත් වෙන තේ ඒ විදිහට එම අනුකූලතාව වලට අනුව කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තමයි ආහාරවල සුරක්ෂිතතාවය. මේ තේ නිෂ්පාදන වල සුරක්ෂිතතාවය. ඒ ෆුඩ් සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව ඒ නිෂ්පාදනයේ ජනතාව අතරපත් වෙනවාද කියන. ඒ වගේම තවත් අපි බලන්න ඕන නීතිමය තත්ත්වයක් තමයි මේ වෙළඳ සන්නාම. මොකද ට්‍රේඩ් මාක්ස් කියන එක. දැන් තවත් ව්‍යාපාරයක් කරගෙන යන්නේ තව අපි උදාහරණයකට ගත්තොත් මේ හා සමාන තේ ව්‍යාපාරයක් කරන කෙනෙක්ගේ ලාංඡනයක් අරගෙන අපි අපේ ව්‍යාපාරයක් කරගෙන ගියොත් අපිට ඒකිනොත් නීතිමය තත්ත්වවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකින්ද තමන්ට අදාළ වෙළඳ සන්නාමය ලියාපදිංචි කර ගැනීමේ වැදගත්කමක් තියෙනවා. ඉතින් මේක තමයි මූලික වශයෙන්ම අපිට මේ ලංකාවේ පවතින නීති රාමුව මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා. එතකොට ඔබතුමා කියන විදිහට අපි මේ නීති රාමුව කියන්නේ රටක
රටක අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නම් මේ රටේ ප්‍රධාන විදේශ විනිමයක් හැටියට අපි ඒ අවශ්‍ය නීති රෙගුලාසි වලට යටත් විය යුතුයි සහ පළමු කොටම ටී බෝඩ් එකේ තේ මණ්ඩලයේ ලියාපදිංචි අවශ්‍යයි වර්ෂානුකූලව මම හිතන්නේ අවුරුද්දෙන් අවුරුද්දට ඒ ලියාපදිංචිය සිදු කරනවා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ මුලින්ම ලියාපදිංචි කරගෙන තියෙන්න ඕනේ. ඒක තනි පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්යාපාරයක්ද නැත්නම් සමාගමක්ද වශයෙන්. ඊට පස්සේ මේක තේ මණ්ඩලයේ ලියාපදිංචි වීමක් සිදු කරගන්න ඕනේ දේශීය වෙළඳපොළට නිකුත් කරන තේ වශයෙන්. හරි බොහොම ස්තුතියි. තව ඊළඟ ප්‍රශ්නේ මගේ මාධව මහත්මයා. දැන් කුඩා තේ ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි කළ යුතු ආකාරය සහ සුදුසු ව්‍යාපාරික ආකෘතිය තෝරා ගැනීමේදී සලකා බල යුතු කරුණු මොනවද? හරි. මම ඇත්තටම ඒකටත් ප්‍රවේශයක් ගන්න ගමන්ම කියන්නම්. දැන් ඔය අර අපි කතා කරානේ තේ මණ්ඩලයේ මේ ලියාපදිංචි වීම සම්බන්ධයෙන්. ඉතින් මේක ඇත්තටම මුලින්ම පටන් ගන්නේ මම හිතන්නේ 1986 ජනවාරි 28 වෙනිදා නිකුත් කරපු 386න් 13 කියන ගැසට් නිවේදනය අනුව තමයි මුලින්ම මේක නියාමනය වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ ඊටම මෑතකදී 2021 ඔක්තෝබර් 6 වෙනිදා තවත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරා. ඒක 22/48/36 කියන ගැසට් නිවේදනය. එතකොට ඒ ගැසට් නිවේදන අනුව මේ තේ ඇසුරුම් කරන්න දේශීය තේ ඇසුරුම් කරන්න සියලු දෙනා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම කාණ්ඩ 3ක් වශයෙන් තමයි තේ මණ්ඩලය විසින් මේක නියාමනය කරලා තියෙන්නේ. කියන්නේ ලියාපදිංචි වෙන අලුත් කර්මාන්තකරුවන් මේ තේ ව්‍යාපාරයට අදාළව කුඩා මධ්‍යම ඒ වගේම විශාල ලෙස ඒ පරිමාණ 3කින් තමයි මේ ලියාපදිංචි සිදු කරන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2500ක් දක්වා ඒ පරිමාව දක්වා ලියාපදිංචි මම හිතන්නේ ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 5000ක් විතර වෙනවා. ඒක වාර්ෂිකව අලුත් කිරීමේදී නැවත රුපියල් 2500ක වගේ වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ වගේම සාමාන්‍ය කිලෝ 2500ට වැඩි ඒ වගේම 5000 දක්වා දිවෙන ලියාපදිංචි වලට රුපියල් 10000ක ලියාපදිංචියක් තියෙනවා. ඒක මධ්‍යම පරිමාණ ව්‍යාපාර ලියාපදිංචි දියක් තමයි යන්නේ. ඒකේ වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 5000ක් වෙනවා. ඒ වගේම large scale ඒ කියන්නේ මහා පරිමාණයෙන් කරනවනේ කිලෝ 5000ට වැඩියෙන් නිෂ්පාදන කටයුතු කරන කට්ටියට ලියාපදිංචි රුපියල් 25000ක් වෙනවා. ඒකේ වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තුව රුපියල් 10000ක් විදියට යනවා. ඉතින් අලුතෙන් ඇත්තරම මේ ව්‍යාපාරයට එළඹෙන කෙනෙක්ට මේ පිළිබඳව තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල මං හිතන්නේ ඒකක 8ක් විතර දිවයින පුරා තියෙනවා. ඒ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ඒ වගේම ලියාපදිංචිය හරියටම සිද්ධ කරගන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔබතුමී මගෙන් අහපු ප්‍රශ්නේ තමයි කොහොමද අපි මේ ව්‍යාපාර රාමුව තෝරාගන්නේ කියන එක. ඉතින් ඇත්තටම දැන් ව්‍යාපාරයකට ආරම්භයක් දෙද්දි තමන් තේරුම් ගන්න ඕනේ කොහොමද කොයි ව්‍යාපාර රාමුවද තමන්ට ගැලපෙන්නේ කියලා. මොකද තමන් කරන ව්‍යාපාරයේ අනුව. ඉතින් සාමාන්‍යයෙන් තනි පුද්ගලෙක් වශයෙන් තමන් මේ ව්‍යාපාරය කරගෙන යනවා නම් මේ ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කිරීම ප්‍රමාණවත්. නමුත් සමහරට පෞල්කරුවෝ දෙන්නෙක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් ඒක පෞල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ මේ ව්‍යාපාරයේ වගකීම සීමා කරන්න යම් කෙනෙක් අදහස් කරනවා නම් මොකද දැන් මේ වගේ තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්යාපාර දැම්මාම අර නායකට එහෙම ගන්න යන අවස්ථාවලදී තමන් පුද්ගලික ඒ ණයට වගකීමට බැඳෙනවා. ඉතින් පසු අවස්ථාවක මොකක් හරි ව්‍යාපාරයේ යම් කඩාවැටීමක් හරි ණය ආපසු ගෙවීමට නොහැකි වෙන අවස්ථාවක ඒ තමන්ගේ දේපල වලින් හරි මේ ණය ගෙවා ගැනීමට ණයකරුවන්ට ඒව නැවත ප්‍රතිග්‍රහණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් සමාගමක් විදියට ලියාපදිංචි කරාම ලැබෙන වාසිය තමයි අර තමන් පුද්ගලිකව නෙවෙයි සමාගමට පුද්ගල නෛතික භාවයක් ලැබෙනවා. ඉතින් ඒකින්ද අර වගකීම සීමා කිරීමට අදහස් කරන කෙනෙක්ට වගේම තව තමන්ගේ අර ව්‍යාපාරය වැඩි දියුණු කරගන්න ආයෝජකයා ආකර්ෂණය කරන්න කටයුතු කරන කෙනෙක්ට සමාගමක් තෝරා ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යය සිද්ධ වෙන්නේ සමාගම් මැදුරේ. ඒක කොළඹ තියෙනවා සමාගම් මැදුර. මේ සමාගම් මැදුරේ ලියාපදිංචි වුණාමට තමන්ට අදාළ
සමාගම ඒ විදිහට ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔය අපි මුලින් කතා කරා වගේ තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් ගද්දී ඒකේ නෛතික භාවයට තියෙන්නේ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත පදනම් කරගෙන තමයි මේ තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒ ව්‍යාපාරය ආයත් වෙන පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ඒ පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කරලා ඒක ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක්ට තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ අදාළ අයදුම් පත්‍රයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මම හිතන්නේ අපිට උනත් මේ සාකච්ඡාවෙන් පස්සේ ඒක උන්ට ලබා දෙන්න උන් අතරපත් කරන්න අපිට හැකියාව තියෙනවා අපේ මේ WhatsApp මාධ්‍ය හරි උන්ගේ දුරකථන මාර්ග වෙත. ඉතින් තනිපුත් ඔව් ඒක තමයි. ඒ වගේම තමයි අර හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තියෙන ඒ වගේම නමුත් අර හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ඒකේ නීතිමය තත්ත්වයේ පොඩි වෙනසක් තියෙනවා. මොකද දැන් ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි අවස්ථාවක හවුල් ව්‍යාපාරයක් පටන්ගෙන ඒ වගේ අවස්ථාවක ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕනේ මේ හවුල්කරුවෝ අතර. මොකද හවුල්කරුවෝ දෙන්නෙක් හෝ වැඩි පිරිසක් එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගද්දී අර ඒකේ අදාළ නෛතික තත්ත්වය පිළිබඳ ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ලිඛිත ගිවිසුම වැදගත් වෙන්නේ ඇත්තටම අර එක් හවුල්කරුවන්ට අදාළ කොටස හරියට නිශ්චය කරගන්න පුළුවන් මේ ලිඛිත ගිවිසුමෙන් ලාභාංශ කොහොමද බෙදෙන්නේ, එක එක්කෙනා ලබා දෙන දායකත්වය කොහොමද, ඒ වගේම අර හවුල්කරුවෝ යොදන කාලය, විශේෂඥ දැනුම, ඒ වගේම ඔවුන්ට ප්‍රාග්ධන කොටස් බෙදියන ආකාරය පිළිබඳව හරි නිශ්චිතව මේ ලිඛිත ගිවිසුමක් තිබීම තුළින් ඒක පහසු වෙනවා ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න. ඉතින් යම් අවස්ථාවක ඔය ලිඛිත ගිවිසුම් නැති වෙන අවස්ථාවක ව්‍යාපාර පටන්ගෙන හවුල් ව්‍යාපාරය යද්දී ඒවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය යටතේ තමයි එවැනි ව්‍යාපාරවල ඒ ගැටලුකාරී අවස්ථාවලදී මුහුණ දෙන ආකාරය පිළිබඳව සඳහන් වෙන්නේ. ඉතින් තනි පුද්ගල ව්‍යාපාරයි හවුල් ව්‍යාපාරයි ඇත්තටම ලියාපදිංචිය ඔය ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ ලියාපදිංචි කිරීමේ ගාස්තු ගැනත් මම හිතනවා අපි සඳහනක් කරොත් හොඳයි. අපේ මේකට උනන්දුවක් දක්වන පිරිස් විදියට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 3 දක්වා ආරම්භක ප්‍රාග්ධනයක් තියෙන ව්‍යාපාරයක් පටන් ගන්න යන කට්ටියට රුපියල් 1500ක ගාස්තුවක් තමයි මේ අයදුම් පත්‍රයත් සමග ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඒ වගේම ලක්ෂ 3ත් ලක්ෂ 5ත් අතර කාල ආරම්භක ප්‍රාග්ධනයක් යොදන ව්‍යාපාරවලට රුපියල් 2500ක් විදියට ඒ මුදල සඳහන් වෙනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 5ටත් වඩා වැඩි ආරම්භක ප්‍රාග්ධනයක් යෙදෙන ව්‍යාපාරවලට රුපියල් 3500ක් විදියට ඔය අයදුම් පත්‍රයත් එක්ක ලියාපදිංචි ගාස්තුව යෙදෙනවා. නමුත් දැන් අර ඔය ව්‍යාපාර ලියාපදිංචියත් එක්ක තවත් ඔය ලේඛන සැකසුම් වලට ඒ වගේම ලේඛන ඉදිරිපත් කිරීමේදී ඇති වෙන ගාස්තු වගේ තව යම් ගාස්තු එකතු වෙනවා. ඉතින් අර මේ පිළිබඳ දල අවබෝධයක් මේ ගාස්තුත් එක්ක ලබා ගන්න පුළුවන්. නමුත් අර හරිම ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඊට පස්සේ ඒ අනුමැති වලට ග්‍රාම නිලධාරී හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක සෞඛ්‍ය සේවා නිලධාරී වෙත යන්න තියෙනවා. ඒ ප්‍රොසීජර් අනුගමනය කරද්දී මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි සමාගම් ගැනත් ඔය ගමම පොඩි සඳහනක් කරගත්තොත් අර සමාගමොත් ලියාපදිංචි කරන්න උනන්දුවක් දක්වන පිරිස් ඇති. ඉතින් අර මම කලින් කිව්වා වගේ අර සමාගමක් ලියාපදිංචි කිරීමෙන් අපිට විශේෂ අවස්ථාවක් ලැබෙන්නේ අර නෛතික පුද්ගලභාවයක් ලැබෙනවා. අර Tamanට තියෙන වගකීම සීමා වෙනවා. ඉතින් නෛතික පුද්ගලභාවයක් ලැබුණාම තියෙන විශේෂත්වය තමයි ඕනම කෙනෙක්ට නඩු සමාගම විදියට නඩු පවරන්නත් පුළුවන්, නඩු පවරනු ලබන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ නමින් හෝ ව්‍යාපාරයේ අර ඒක පුද්ගල ව්‍යාපාරයකට වඩා මේක වෙනස් වෙන්නේ අර කෙලින්ම සමාගම නමින් මේ නඩු වලට පෙනී ඉන්න පුළුවන්, නඩු පවරන්න පුළුවන්. ඒ වගේම අර ආයෝජකයෝ ලබා ගැනීමේදී උනත් මේ සමාගමක් විදියට ලියාපදිංචි කිරීමේදී ඒකේ විශේෂ වාසියක් තියෙනවා. මොකද කොටස්කරුවන් අතර ඕනෑම වෙලාවකේ අයිතිය හුවමාරු කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කොටස් ප්‍රාග්ධනය වෙන්වෙන් වශයෙන් ඒකේ සඳහන් වෙනවා.
ඒ වගේම අර අකණ්ඩ පැවැත්මට සමාගමක් පැවතීමේ වැදගත්කමක් තියෙනවා. ඉතින් සමාගම නවෙන් බදු ගෙවන්න පුළුවන්. දැන් අපි මෑත කාලේ ගොඩක් අපිට අත්දැකීම් තියෙනවා මේ බදු සම්බන්ධයෙන්. මොකද බදු දැන් අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා රටේ. බදු නියාමනය ක්‍රමවත් වේගන යනවා. ඉතින් ඒකත් එක්ක අර සමාගම් නවෙන් බදු ගෙවාගෙන මේක ක්‍රමවත් ව්‍යාපාරයක් විදිහට ගෙනියන්න ඒක පහසු වෙනවා. ඒකට බදු ගෙවන්නත් එපයි නේද? අනිවාර්යෙන්. ඉතින් ඕක තමයි මූලික වශයෙන් ව්‍යාපාර රාමුවක් තෝරා ගැනීමේදී මූලික වශයෙන් මේ කෙනෙක් මුලින්ම බලන්න ඕන කාරණා. ඇත්තට මේක මේ මාධව මහත්මයා හරිම වැදගත් මේ ඔබතුමා කියපු විදිහට දැන් අපේ ව්‍යවසායකයන්ට තෝරගන්න පුළුවන් ඒක පුද්ගල ව්‍යාපාරයක්ද හවුල් ව්‍යාපාරයක්ද එහෙම නැත්නම් සමාගමක් ලිමිටඩ් ලයබිලිටි කම්පැනි එකක්ද රෙජිස්ටර් කරන්න කියලා සහ එතනදී එයාලා දන්නවා මේ නීති රාමුව ඇතුලේ කොයි විදිහටද මොන මුදලක්ද යන්නේ එහෙමත් නැත්නම් ඔබතුමා කිව්වා වගේ හරි වැදගත් කරුණක් මොකද මේ හවුල් දැන් ඔය පළවෙනි කියපු දෙකටම වැඩිය සමාගමක් රෙජිස්ටර් කරා කිව්වහම අර තව ටිකක් ඉස්සරහට යන්න හරි ලේසි මේ ඉන්වෙස්ටර් කෙනෙක් හෝ ලෝන් එකක් ගන්න පහසුකම් මේ හැම දෙයකටම හරි පහසුවක් සැලසෙනවා එතනදී. ඔව් සමාගමක් විදිහට ඇත්තටම අර අඛණ්ඩව ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පහසුයි අත්දින තත්ත්වයක් එක්ක. නමුත් අර ප්‍රථම මතාවට ඊටම කුඩා පරිමාණයෙන් කරන කෙනෙක්ට ඉතින් තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා එන්න පුළුවන්. ඉතින් පසු අවස්ථාවක ව්‍යාපාරය පුළුල් වීමත් සමග සමාගමක් විදිහට ලියාපදිංචි කිරීමේ බාධාවක් නැහැ. අර තමන්ගේම යාර පවත්වාගෙන යන ව්‍යාපාරයේ ඒ ව්‍යාපාර නාමය මේ අවైలබිලිටි එක තිබ්බොත් ඒක මේ ලබා ගන්න හැකියාව තිබ්බොත් ඒ අනුව සමාගමක් විදිහට ලියාපදිංචි කරගන්න පුළුවන්. ඒක හරි වටිනවා. බොහොම ස්තුතියි මාධව මහත්මයා. දැන් අපි ඇත්තටම අපේ කැන්ඩිටි ඇකඩමි එකට එන ව්‍යවසායකයන් එහෙම නැත්නම් ටී ලවර්ස්ලා එහෙම නැත්නම් තේ ව්‍යාපාර කරන අය එන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා දැන් ඔබතුමා කිව්වා වගේ තනි පුද්ගල ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉන් එහාට ඊළඟ ස්ටෙප් එකට යන්න මොකද අවශ්‍ය දැනුම කියලා බලාපොරොත්තුෙන් එන්න පුළුවන්. එතකොට මේ ඒ හැට හරි වැදගත් වෙයි. මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. දැන් ඔය අපි කිව්වා වගේ කොටස් වලට බෙදෙද්දී දැන් නිවසේ සිට තේ හදන අය ගැන අපි ආයේ ආවොත් එයාලා දැන් නිවසේ ගෙදර හදන තේක මේ අලෙවි කිරීම නීත්‍යානුකූලද? එහෙමනම් එතනට මේ අනුගමනය කළ යුතු නීති අවශ්‍යතා මොනවද? ඇත්තටම අර නිවසේ තමන්ගේ නිෂ්පාදනයක් කරගෙන යාම නීතියෙන් තහනම් තත්ත්වයක් නැහැ. නමුත් අර එකම දේ තේ මණ්ඩලය විසින් මේක දැන් නියාමනය කරලා තියෙනවා මම කලින් සඳහන් කරපු ගැසට් පත්‍ර මගින්. ඉතින් මේ ගැසට් පත්‍රත් මගින් ඔවුන් පාරිභෝගිකයා අතරපත් වෙන දේශීය වෙළඳපොළටපත් වෙන ඒ සියලු තේ නිෂ්පාදකයෝ ඒ තමන්ගේ නිෂ්පාදනය තේ මණ්ඩලයෙන් ලියාපදිංචි කරන්න ඕනේ කියලා පැහැදිලි නියාමනයක් කරලා තියෙනවා. ඉතින් ඒකින්ද ඒ රෙගියුලාසි වලට කටයුතු නොකිරීම මත තමන් නිවසේ කරගෙන යන ව්‍යාපාරයේ යම් අවස්ථාවක අභියෝගයට ලක්වීමේ හැකියාවක් තියෙනවා. මොකද පළාත් පාලන ආයතන තියෙනවා, සෞඛ්‍ය සේවා ආයතන තියෙනවා. ඒ අර තේ මණ්ඩලයේ අවසර දීපු ඒ ආයතන මගින් ඕනෑම වෙලාවක යම් නිෂ්පාදනයක් යම් කෙනෙක්ට අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒකේ යම් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා කියලා. ඒ වගේම ඒක හරිය ප්‍රමිතීන්ට අනුකූල ආකාරයෙන් නිෂ්පාදනය වෙන්නේ නැහැ කියන පදනම මත ඕනෑම වෙලාවක නඩු පැවරීමක් දක්වා වුණත් ඒ නිෂ්පාදනයක් යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ ඔබතුමේ නම් මේක පිළිබඳව හොඳින්ම දන්නවා. සාමාන්‍යයෙන් අර ලංකාවේ ආහාර වලට අදාළ නීති පවතිනවා. මොකද ආහාර හසුරුවන්නෙක් තමන්ගේ නිෂ්පාදනය ඒ අදාළ අමුද්‍රව්‍ය ආරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් වෙන නිෂ්පාදනයක් බවට පත් කරන්න ඕනේ. ඉතින් ඒකට ෆුඩ් සේෆ්ටි, ෆුඩ් ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් මේ වගේ මේ අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් නිශ්චිත ක්‍රමවේදය තමයි වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරයෙකු විසින් සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට තමයි මේ ආහාර හසුරුවන්නෙක් ලෙස කටයුතු කිරීමට අවසර දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අර උපකරණ භාවිතා කිරීමේදී ඒ වගේම අනෙකුත් ඔය ඒ අදාළ පුද්ගලයා නිසි සෞඛ්‍යයෙන් සිටිනවද කියන එක ඒ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඒ ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් ස්ථාපිත කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි දන්න ඔය GMP, HACCP
ඒ වගේම ISO වගේ ප්‍රමිති සාධක ලබා ගැනීමේදීත් ඔය සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූල වෙලා කටයුතු කරන්න ඕනේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් නිවසේ කරගෙන යද්දී ඔය අමුද්‍රව්‍යත් එක්ක විවිධ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් සමහර විට ඔය යන ප්‍රොඩක්ට් එක්ක හිස කෙස් වගේ දෙයක් මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම මොන හරි ඊට සමාන දෙයක් මිශ්‍ර වෙලා යන්න පුළුවන්. හරි ඒ නිසි ආරක්ෂිත ක්‍රමවේදයකට කටයුතු කරේ නැත්තම්. ඉතින් යම් වෙලාවක ඒ තමන්ගේ නිෂ්පාදනයක වගේ දෙයක් අඩංගු වුණොත් ඕනෑම වෙලාවක තමන්ට නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නියාමනය කරන්න තමයි හරියට පිස් ආවරණ දාලා මුඛ ආවරණ දාලාද අත්ඇසුම් දාලාද මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්න කියන එක නියාමනය කරන්න තමයි ඇත්තටම අර තේ මණ්ඩලය අර විදිහේ දේශීය වෙළඳපොළට නිකුත් වෙන නිෂ්පාදන වල ඒ කට්ටියගේ රෙගියුලාසි වලට අනුකූලව කටයුතු කරන්න තමයි උන්ගේ ලියාපදිංචිය සිද්ධ කරගන්නේ. ඒක හරි ඒක ඇත්තටම වැදගත්. මොකද අපි මෙතනින් කුඩා තේ කර්මාන්තයක් ගෙදර කරන අයව අධෛර්යමත් කරනවා නෙමෙයි. නමුත් අපි එතනින් එහාට ගිහිල්ලා මේ ඕනම රටක තියෙන දැන් මම රටවල් ගණනාවකට ගිහිල්ලා මේ තේ සම්බන්ධව ගොඩක් අත්දැකීම් ලැබලා තියෙනවා. ඉතින් ඒ හැම රටකම තේ කියන එක අපි දැන් අද කතා කරන නිසා මිසක් හැම ෆුඩ් ප්‍රොඩක්ට් එකකටම ඔබතුමා කිව්වා වගේ යම්කිසි නීති රෙගුලාසියක් තියෙනවා. ඒකට තියෙන්නේ එහෙම තියෙන්නේ මොකද ඒක ආහාරයක් බවට පරිවර්තනය වෙන නිසා. මොකද අනිත් අය පාරිභෝගිකය ලබා ගන්න නිසා. ඉතින් එතනදී ඇත්තටම මේ හරිම වටිනවා ඔබතුමා කියපු එක. මොකද අපි දැන් ටී ඇකඩමි එකට එන කෙනෙකුට ඔය ටික මුලින්ම දැනගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් කොතනින්වත් ලැබෙන්නේ නැති ලොකු chance එකක් කියලා මම හිතනවා. ඇත්තටම ඔබතුමා වගේ ඒක අපිට හොඳ asset එකක්. මේ බොහොම ස්තුතියි. මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. මේ ඒ කියන්නේ දැන් අපි දැන් ඕකටම සම්බන්ධ දැන් තේ එකක් ගෙදර හැදුවා වගේම අපි ඒක ලේබල් කරන්න ඕනේනේ. එතකොට තේ ඇසුරුම්කරණයේ පැකේජින් ලේබල් කිරීමේදී නීතිමය ඒ කියන්නේ නීතියෙන් නියම කරන තියෙන අවශ්‍යතා මොනවද? පැකින් එක අපි අර කලිනුත් කතා කරා වගේ අර මේ නීති අදාළ වෙන්නේ ෆුඩ් ඇක්ට් එක මේකට ඍජුවම බලපාන මේ පනතක් ආහාර පනත. මොකද ඇසුරුම් කිරීම ඊට අදාළව ඒ ලේබල් ගත කිරීම ඊට පස්සේ ඒක පැක් කිරීම දක්වා ඒ රාමුවම මේ නීති පද්ධතියට යටත් වෙනවා. ඒ වගේම ඊට පස්සේ සැකසීමෙන් පස්සේ ප්‍රචාරණය කටයුතු වලට යනවා. ඒ ප්‍රොඩක්ට් එක පාරිභෝගික අතරපත් වෙනවත් එක්කම ඒක තමන්ගේ ප්‍රොඩක්ට් එක ප්‍රචාරණය කරගන්න තවත් ජනතාව අතරට ගෙනියන්න විවිධ ප්‍රචාරණ මාධ්‍ය වලින් කටයුතු කරනවා. ඉතින් මේ ප්‍රචාරණ මාධ්‍ය අතිශයින්ම වැදගත් වෙනවා. මොකද ජනතාව නොමග යවන සුළු විදියට ප්‍රචාරණ කටයුතුවක් කරන වෙලාවක ඒ සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක ප්‍රධාන ආහාර බලධාරියා විදියට කටයුතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා රටේම. නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අනුදැනුම යටතේ ඔවුන්ගේ බලය පැවරීමක් යටතේ අදාළ පළාත් පාලන ආයතන වලට ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට මේ ඕනෑම අවස්ථාවක මේ නිසි පරිදි මේ ඇසුරුම්ගත කිරීමක් සිද්ධ නොකරලා මේක හරි ජනතාවට නොමග යවන සුළු ආකාරයෙන් මේ ජනතාවට මේ පාරිභෝගිකය අතර මේ වගේ නිෂ්පාදනයක් ලැබෙනවා කියන සැකය ඒ නීති කඩකිරීම මත ඕනෑම අවස්ථාවක නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපි හැම වෙලාවම කිසිම ගැටලුවක් නැතුව මේ හරියටම තේ ඇසුරුම් කිරීම ඒ වගේම ලේබල් ගත කිරීම නීතියෙන් තියෙන අනුකූලතාවලට අනුකූලව හැම වෙලාවම කටයුතු කරන්න ඕනේ. මොකද ඒ ආහාර පනතේ විවිධ ගැසට් පත්‍ර මගින් දාන්න ඕන පරිමාවන් ඒ වගේම ලේබල් ගත කිරීමේදී සඳහන් කරන්න ඕන පරිමාවන් හරියටම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවට අනුගත නොවීම තුලින් තමයි මේ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න වෙන්නේ. ඉතින් මුලින්ම මේ වගේ ව්‍යාපාරයකට මුලින්ම සම්බන්ධ වෙන ඒ වගේම ආරම්භ කරන පිරිස් වලට අපි දැනුවත් කරන්නේ අර ඉදිරියේදී එන්න තියෙන ගැටලු පිළිබඳව හොඳ අවබෝධයක් අරගෙනම මේ වගේ අඩිය තියන්න කියලා. ඔව් අඩිය තියන්න කියලා. මොකද ක්‍රමවත් කර ගැනීම තුළින් මේ ගැටලු මුලින් ඉඳන්ම නැති කරගන්න පුළුවන්. නැත්නම් අපි යම් අවස්ථාවක මේක පහසුවට අපි මුලින්ම මේ සාමාන්‍ය විදියකට මේක කරගෙන යන් කියලා පටන් ගත්තට අර ලේබල් ගත කිරීමේ ඇසුරුම් ගත කිරීමේ ওই ප්‍රශ්නත් එක්ක ඒ වගේම ප්‍රචාරණයේ ප්‍රශ්නත් එක්ක අපිට අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින්
ඒ වගේ අර නීතිය අනුකූල තත්ත්වය මගහැරලා යන එකේ අවාසි සහගත තත්ත්වය තමයි මම මේකෙන් කියන්නේ. මොකද පැහැදිලි. ඒක ඇත්තටම මට මේ මතක් වුණා දැන් ඔබතුමා ඔහොම කියද්දී මම රුසියාවේ සහ මේ සෝවියට් ෆෝමර් සෝවියට් මේ දේශයේ රටවල් ගණනාවකට ගිහින් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ දැන් අපි ටී කියලා ගත්තාම එක කොටසක්නේ තේනේ. ඒගොල්ලන්ගේ දැන් එයාලගේ තියෙන තේ පානය. ඒ කියන්නේ ටී ඇතුලේ නැතුව වෙන මොනවා හරි පැක් කරලා තියෙනවා නම් එතනට දාන්න ඕනේ මේ චායින නපීතක්. ටී ඩ්‍රින්ක්. ඒ කියන්නේ මේ තේ පානය කියලා. ඒ වගේ අර ඒගොල්ලන්ගේ ඒක තද බල නීතියක්. ඒ කියන්නේ තේ ඇතුලේ නැතුව ඒකට වෙනයම් කොටසක් මොනවා හරි ඇතුළත් කරලා තියෙනවා නම් ඒකට මේ ඩිරෙක්ට්ලි ටී කියලා දාන්න බෑ. ඒ වගේ මේ අන්තර්ගතය පිළිබඳව හරියටම ජනතාව අර පාරිභෝගිකයා නොම කියන්නේ නැති විදිහට හරියටම සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ මම අර කලින් කිව්වා වගේ ඔය ලේබල් ගත කිරීමේදී හරියටම නිෂ්පාදකයාගේ නම හරි වෙළඳ නාමය, ඒ වගේම ශුද්ධ බර, ඒ වගේම නිෂ්පාදිත දිනය, ඒ වගේම ඉන්ග්‍රීඩියන්ට්ස් හරියට මොන හරි දැන් සාමාන්‍ය තේකක වුණත් දැන් අපි දැකලා තියෙනවා ඉන්ෆියුස් ටී විදියට අර වැලියු ඇඩිෂන්ස් විදියටත් ඒ නිෂ්පාදන එළියට එනවා. ඉතින් හරියටම අර අන්තර්ගතයේ මොකද්ද කියන එක 100%ම මේක තියෙන්නේ ටීද නැත්නම් මේකට තව මොන හරි ඇතුළත් කරලා තියනවාද කියන එක මේ ලේබල් ගත කිරීමේදී විශේෂයෙන්ම අර සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම අර කාණ්ඩ අංකය බැච් නම්බර් එක කියන එකත් අනිවාර්යයෙන්ම සඳහන් කිරීමට කටයුතු කරන්න ඕනේ. දැන් සාමාන්‍ය තමන්ගේ ප්‍රොඩක්ට් එක ඒ වගේ විදේශ අපනයනයකට වගේ කටයුතු කරනවා නම් පසු අවස්ථාවකදී කොහොම හොඳයි අර country of origin කියන එකත් ඒකේ සඳහන් කරලා දැන් ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් කියන එක සඳහන් කළාම තමන්ගේ නිෂ්පාදන කටයුතු පටන් ගන්න එක. ඉතින් අර අපි ඇසුරුම් ගත කිරීම ලේබල් ගත කිරීමට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක මොකද ඒ ලේබල් ගත කිරීමේ පාරිභෝගිකයා අතට පත් වෙන නිෂ්පාදනය ඇත්තටම අර පාරිභෝගිකයාට මේක පහසුවෙන් තෝරා ගැනීමේ හැකියාව වගේම නිසි ක්‍රමවේදයන්ට අනුකූල නිෂ්පාදනයක් කියන එකත් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඇත්තටම වූ මේ මාධව මහත්මයා මට ඒ කියන්නේ අපේ රටේ අනන්‍යතාවය අපේ රටේ දේ රැකගන්න අපි අපේ ප්‍රධාන විදේශී විනිමය නම් ඒක හරිම ක්‍රමයට ඔබතුමා කිව්වා වගේ අර නීතිය කියන්නේ අපිව බය කරන දෙයක් නෙමෙයි, නීතිය කියන්නේ අපිව ආරක්ෂා කරන දෙයක්. ඉතින් එතනදී අපිට මුල ඉඳන් පළවෙනි අඩිතාලමේ ඉඳන්ම හරිම ක්‍රමයට ගියොත් අපිට ලොකු ව්‍යාපාරයක් දක්වා අපිත් එක්ක සහසම්බන්ධ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කැන්ඩිටි ඇකඩමියකට මේ මම හිතනවා ඒක වැදගත් කරුණු ටිකක් ඔබතුමා කිව්වේ කියලා. මං ඉන් එහාට තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔබතුමාට. මම මේ දැන් අපේ සිලෝන් ටී කියන එකනේ අපි හැම තැනම ලෝකේ ප්‍රසිද්ධ. එතකොට ඒකට ලොකු වැදගත්කමක් තියෙනවා. එතකොට සිලෝන් ටී යන නාමය සහ ලයන් ලෝගෝ භාවිතා කිරීමේදී නීතිමය සීමාවන් මොනවද? ඇත්තටම මේ සිලෝන් ටී කියන නාමයයි ඔය ලයන් ලෝගෝ එක මේක ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් තමයි නිකුත් කරන්නේ. මේ දැන් තේ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිම කෙනෙක්ට මේ තමන්ගේ නිෂ්පාදනයක් සඳහා මේ සිලෝන් ටී කියන නාමයවත් ඒ වගේම මේ ලයන් ලෝගෝ එකත් පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක විශේෂයෙන්ම තේ මණ්ඩලයේ මේක ලබා දෙන්නේ තමන්ගේ ප්‍රමිතීන් වලට අනුකූල නිෂ්පාදන වලට තමයි. ඉතින් විශේෂයෙන්ම අර ජාත්‍යන්තර වෙළඳ පොළට නිකුත් කරන අපනයන වලට යවන ඒ නිෂ්පාදන වලට තමයි තේ මණ්ඩලය මේක මූලික වශයෙන්ම ලබා දෙන්නේ. ඉතින් අර ඒ ප්‍රමිති සහතික වලට අනුකූල වෙලා ඒ නිෂ්පාදනයේ එම තත්ත්වයෙන් පවත්වාගෙන යන එම තත්ත්වයෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදන වලට තමයි ඒ තේ මණ්ඩලයේ ඒ ලෝගෝ එක පාවිච්චි කිරීමේ ඒ අනුමැතිය ලබා දෙන්නේ. ඉතින් අර ඒ වගේම 100%ක්ම අර පියෝ සිලෝන් ටී අඩංගු නිෂ්පාදන වෙන්නත් ඕන කියන එක උන් ඒක හරියටම මේ තහවුරු කර ගැනීමෙන් අනතුරුව තමයි දෙන්නේ. මොකද මේකෙන් නියෝජනය වෙන්නේ ශ්‍රී ලාංකික නිෂ්පාදනයක්. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ තියෙන ඉස්තරම්ම අමුද්‍රව්‍ය වලින් ලද තේකක් කියන විශ්වාසය ලබා දීමේ අරමුණින් තමයි ඒක නියාමනය කරලා තියෙන්නේ. ඉතින් අර තේ මණ්ඩලය විසින් දිගින් දිගටම මේ පිළිබඳව මේ ලෝගෝ එකත් ඒ වගේම සිලෝන් ටී කියන නාමය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම ඒ කට්ටිය නව රෙගියුලාසි ගේනවා. ඒක වගේම අර අප්ඩේටඩ් ක්‍රයිටීරියා එකක් යටතේ මෙම තත්ත්වය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.
ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම තමයි උන්ගේ අවශ්‍යතාවය. ඒක හරි වැදගත්. මොකද එතනදී තේ කුඩා තේ කර්මාන්තයක් පටන් අරගෙන විදේශ විනිමය දක්වා යන කෙනෙකුට ඒ තොරතුරු ටික අත්‍යවශ්‍යයි ඒ සාර්ථක ගමනකට. ඔව් ඒ වගේම ඩොක්ටර් සුජාතා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අර අවසරයකින් තොරව මෙම සිලෝන් ටී ලෝගෝ එකත් සිලෝන් ටී මේ කියන්නේ ලයන් ලෝගෝ එකත් සිලෝන් ටී ලාංඡනයත් යොදා ගැනීම මගින් සමහර විට අපි අර අවසරයක් නැතුව අපි සාමාන්‍යයෙන් තමන්ගේ නිෂ්පාදනයකට යොදා ගැනීම තුළින් යම් නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් අර තේ මණ්ඩලයේ නිසි අවසරය ගන්න නැති අවස්ථාවක. ඉතින් ඒකින්ද අර නිසි ක්‍රමවේදයට ඒකත් ඔබතුමා මතක් කරපු එක හොඳයි. මොකද මේ එහෙම කරන්න කවුරු හරි හිතුවත් හෝ කරනවා නම් ඒක නවත්තන්නත් හොඳ මේ අවස්ථාවක්. ඒක නොකරන්නත් හොඳ උපදෙසක්. ඒ කියන්නේ හරියටම මේ කටයුතු නීති අනුකූලව කරගත්තොත් තමයි අපිට අපේ ආයෙත් මම කියන්නේ සාර්ථක ගමනකට යන්න පුළුවන් වෙන්නේ නීතියෙන් ප්‍රශ්නයක් නැතුව. මට තව එකක් මාධව මහත්මයා කියන්නේ කුඩා හා මධ්‍යම පරිපාලනයේ තේ ව්‍යාපාර සඳහා මේ බදු සහ ගිණුම් තබා ගැනීම අවශ්‍යයිද? ඔව් ඇත්තටම මේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් විදිහට දැන් අද වෙනකොට මම හිතන්නේ අවුරුදු 18ට වැඩි සියලු පිරිස් වලට මේ බදු කියන දේ ලංකාවේ නීතියානුකූල තත්ත්වය උඩ බදු අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. ඉතින් ටීන් සාතිකයක් ලබා ගන්න වෙලා තියෙනවා. බදු සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ සෑම කෙනෙක්ම. ඒ වගේම අර රටේ එදිනදා දේවල් වලට උනත් මේ බදු සාතිකයක් බදු හඳුනා ගැනීමේ අංකයක් අද වෙනකොට නිකුත් වෙමින් යනවා. ඉතින් ඒකින්ද ව්‍යාපාරයක් පටන් ගන්න මේ අවස්ථාවනකට විතත් ව්‍යාපාර කටයුතු ගෙනියන්න මේ බදු අංකයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම තමන් ව්‍යාපාරයේ තමන්ගේ මූලික ප්‍රාග්ධනයකින් ආරම්භ කරලා ඊට පස්සේ ව්‍යාපාරයේ වැඩි දියුණුවකින් යන විට තමන්ගේ අර වාර්ෂික ආදායමට සරලන විදිහට බදු ගෙවනවා වගේම ව්‍යාපාරයේ ඒ තමන් ලබන ආදායමුත් එක්ක යම් බදු ප්‍රමාණයක් ගෙවලා ඒ බදු නියාමනය කරගෙන යන්න වෙනවා. ඉතින් ඒ වගේම අර ගිණුම් තබා ගැනීමත් ඔබතුමිය මගෙන් ඇහුවා. ඉතින් ගිණුම් තබා ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා මේ බදු ගෙවනවා සමගම ගිණුම් තබා ගැනීම. මොකද අර බදු වගකීම් අපි නිසි ලෙස ඉටු කරාම තමයි අපිට අනිත් කර්තව්‍යයන් වලදී ව්‍යාපාරය අපිට අවශ්‍ය වෙනවා සමහර ලාවට බැංකු ණයවල් ගන්න ආයෝජකයන් ආකර්ෂණය කරගන්න මේ වගේ අවස්ථාවලට උනත් මේ බදු ගෙවීම ඒ වගේම ගිණුම් තබා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙනවා. මොකද ඕනම කෙනෙක් ආයෝජනය කරන්න උනත් බලද්දි මුලින්ම බලන දෙයක් තමයි හරියට මේ ගිණුම් පවත්වාගෙන අවිල්ලා තියනවාද ඒ වගේම නිසි පරිදි බදු ගෙවලා තියනවාද කියලා. ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරයේ ලාභ, ඒ වගේම ව්‍යාපාරයේ මූල ප්‍රාග්ධනයත් එක්ක මේ ව්‍යාපාරයේ ඉදිරියට යාම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නත් ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ඒ වගේම අර ව්‍යාපාරයේ ලාභ අලාභ නිවැරදිව තක්සේරු කර ගැනීමටත් මේක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ව්‍යාපාරයේ ආදායම අනුව අපිට අද වෙනකොට බදු වලින් මගහැරලා ඉන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට දැන් බදු නියාමනයක් වීමත් සමග අර අනෙකුත් රටවල් වල වගේම අපිටත් අපේ රටේ නීති පද්ධතිය ඇතුලේ මේ බදු ගෙවාගෙන තමන්ගේ ව්‍යාපාරය ගෙන යන්න වෙනවා. ඒකත් ඇත්තටම බදු ගෙවීම සහ ගිණුම් පවත්වා ගැනීම කියන එක ඔබතුමා කියන විදිහට ඇත්තටම වැදගත් කරුණක්. මොකද අපිට බැංකු ලෝන් එකකට එහෙම නැත්නම් තව කෙනෙක් සහ සම්බන්ධ කරගෙන ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට හෝ මේ ව්‍යාපාරයේ ස්ථීරම දිග ගමනක් යන කෙනෙකුට ඒක වැදගත් වෙන රෙකෝඩ් එකක් අපි එහෙම කියනවා නේද? ඔව් හරිම. නැත්නම් ඉතින් ඕනම කෙනෙක් අර තමන්ගේ ව්‍යාපාරයකට ආයෝජනයක් කරද්දී අනිවාර්යෙන් ඕක මූලික අංගයක් විදිහට බලනවා. අර මුලින්ම මේ ක්ලියරන්ස් එකක් ගන්න ඒ වගේම අදහසක් ගන්න ව්‍යාපාරයට ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔය පිළිබඳව මේ අද වෙන විදිහට වර්තමාන තත්ත්වයේදී ඒක විශේෂ අවධානයකට යොමු කරනවා. බොහොම ස්තුතියි මාධව මහත්මයා. තව මගේ ඊළඟ තව ප්‍රශ්නයක් තමයි මේ දැන් අද හැම කෙනාම අන්තර්ජාලයේනේ හැම වැඩක්ම කරන්නේ. දවසෙන් වැඩි කාලයක් යොදවනවා ඒකට. එතකොට අන්තර්ජාලය හරහා Facebook, Instagram ඒ වගේ මේ තේ අලෙවි කිරීමේදී අදාළ වන මොන හරි නීතිමය කරුණු තියෙනවද මේ සම්බන්ධව? ඔව් ඔබතුමේ මතු කරපු ප්‍රශ්නේ ඊටම වැදගත්. මොකද අද වෙනකොට අපි දන්නවා මේ ව්‍යාපාර කටයුතු ඇත්තටම සිද්ධ වෙන්නේ මේ අන්තර්ජාල කටයුතු වලින්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට අමතරව ව්යාපාර ප්‍රචාර කටයුතු වැඩියෙන් සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හදා. ඒ වගේම අපි දන්නවා සමාජ මාධ්‍ය හරහා
විවිධ ප්‍රචාරණ වැඩ දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් Facebook, Instagram, ඒ වගේම TikTok වගේ ප්‍රධාන සමාජ මාධ්‍ය වලිනුත් ගොඩාක් මේ ව්‍යාපාරවල වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. වැඩි ප්‍රචාරණයක් තුලින් ඇත්තටම ලොකු පාරිභෝගිකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය වෙළඳපොළක අපි නිෂ්පාදනයක් අලෙවි කරද්දී බලපාන නීතිම ඇත්තටම අන්තර්ජාලයේ නිෂ්පාදනයක් අපි ප්‍රචාරණය කරගෙන අලෙවි කරද්දිත් ඒක මේ නීති වලින් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය වෙළඳපොළේ අපි නිෂ්පාදනයක් විකිණීමකට ලක් කරද්දී ඒ කියන්නේ අපි ඒක විකිණීමකට භාජනය කරද්දී ඒ අනුකූල වන නීතිත් මේකට අදාළ වෙනවා. ඉතින් ඊට අමතරව අර මේ වගේ අන්තර්ජාල ප්‍රචාරණය කටයුතු වලදී අපි හැම වෙලාවම වග බලා ගන්න ඕනේ අපි හැම වෙලාවම පාරිභෝගිකයට සත්‍ය තොරතුරු දෙනවාද කියලා. සත්‍ය නිවැරදි තොරතුරුත් එක්ක පමණක් අපි මේ ප්‍රචාරණය කරන්න ඕනේ. මොකද යම් වෙලාවක අපි ප්‍රොඩක්ට් එකේ අඩංගු නැති දෙයක් හරි අපි ප්‍රචාරණය අපි අතිශයෝක්තියෙන් තමන්ගේ නිෂ්පාදනයට වඩා වැඩියමක් ප්‍රචාරණය කරලා ඒක පාරිභෝගිකයා අතර පත්වන අවස්ථාවේදී මේ ප්‍රොඩක්ට් එකේ විදියට තිබ්බේ නැත්තම් ඕනෑම කෙනෙකුට අද වෙනකොට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ පාරිභෝගික අධිකාරිය ලංකාවේ පාරිභෝගික අධිකාරිය හැම වෙලාවම ජනතාවගේ පැත්තේ ඉඳගෙන කටයුතු කරන ඔය මහජන පැමිණිලි වලට වැඩි අවකාශයක් ලබා දෙමින් ඔවුන්ගේ නීතිමය කාර්යය කරනවා. ඉතින් ඒකින්ද අපි හැම වෙලාවම බලන්න ඕනේ ඒ වගේ නිෂ්පාදනයක් අපි අන්තර්ජාලයේ ඔස්සේ ප්‍රචාරණය කරනවා නම් ඊට අමතරව අලෙවි කරනවා නම් අපි හරි සත්‍ය තොරතුරුත් එක්ක අපි ඒක යන්න ඕනේ. ඒ වගේම අර මේ අසත්‍ය සෞඛ්‍ය ප්‍රකාශත් අපි ලබා දීමෙන් වැළකෙන්න ඕනේ. මොකද අපි දැන් සමහර වෙලාවට අපි නිෂ්පාදන වල දැකලා තියෙනවා මේකෙන් මේ විදිහේ හෙල්ත් බෙනිෆිට්ස් එනවා. මේ වගේ අපිට සෞඛ්‍යානුකූල ලස්සන වෙනවා. සුදු වෙනවා, ලස්සන වෙනවා. ඒ වගේම වගේ දියවැඩියාව අඩු වෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් නැති වෙනවා. එක කියනවා. නමුත් අර සායනිකව තහවුරු නොකරපු තත්ත්වයන් තුල ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි විශේෂයෙන් මොකද ජනතාවට අපි ප්‍රචාරණ කටයුත්ත පෙන්නලා තමයි ඒ අලෙවි කිරීම සිදු කරගන්නේ. ඉතින් ඒක විලාවට ජනතාව නොමගේවන විදියට මේක හරියට තහවුරු නොකරපු කරුණක් මත ප්‍රචාරණයක් කරද්දී ඒක ඕනෑම වෙලාවක අභියෝගයට ලක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් නීතිමය පැත්තකට යන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයෙක් විදියට පැමිණිල්ලක් ඉදිරිපත් කරොත් ඒක පිළිබඳව පාරිභෝගික අධිකාරියට හරි අනිත් ඒ සමාන ආයතන වලට ඒ පිළිබඳ විමර්ශනයක් කරලා ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ වගේ නිෂ්පාදනය ඒ අනුකූලතාවලට ලක් වෙන්නේ නැත්නම් අනුකූලව නිෂ්පාදනය වෙලා නැත්නම් හරි ඒ ප්‍රචාරණයේ වැරදි තත්ත්වයේ මත ඕනෑම වෙලාවක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකින්ද අපි හැම වෙලාවම මේ වගේ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සිදු කරද්දී අපි බලන්න ඕනේ පාරිභෝගිකයාගේ විශ්වාසය ආරක්ෂා වෙන විදියට ආහාර නීති වලටත් අනුකූල විදියට වෙළඳ නාමත් ආරක්ෂා කරගෙන. මොකද අපි දැකලා තියෙනවා අර වෙන කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එක විදියටම ස්වරූපයටම අපේ ප්‍රචාරණ කටයුතු අපි කරනවා. කොපි කරනවා. ඉතින් ඒක තමයි සමහර වෙලාවට අර මම කලින් සඳහන් කරපු අර ට්‍රේඩ් මාක් ඒ වගේ වෙළඳ සන්නාම වෙන කෙනෙක්ගේ වෙළඳ සන්නාමයක් ලබාගෙන අපි ඒක ප්‍රචාරණය කරන අවස්ථාවක අපිට විවිධ ගැටලු වලට උන්ගේ නීතිමය අභියෝග වලට ලක්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රධානම උපදෙස් තමයි දෙන්න පුළුවන් මට නීතිඥවරයෙක් වශයෙන් මේ වගේ කටයුතු වල නියැලෙද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබ ලබා දෙන ඒ නිෂ්පාදනය වෙන කෙනෙක්ගේ කොපිරයිට් එකකට ඒ වගේම මේ ට්‍රේඩ් මාක් එකක් මේ වලට අපි කොපි නොකර තමන්ගේම නිෂ්පාදනයක් හරිම නිවැරදි තොරතුරුත් එක්ක ජනතාව අතරට පත් කරන්න. එනේ සරල වශයෙන් කියනවා නම් අපි අනිත් අයගේ කොපි කරන්නේ නැතුව අපිට අනන්‍යතාවයක් තියෙන අපේ දෙයක් කරලා ඒ දේ වෙළඳ පොළට දැම්මා නම් හරි සහ එතකොට අපි දැන් අර පැක් එක ලස්සනට ෆොටෝ එකක් ගහලා ඒක නෙමෙයි නම් පාරිභෝගිකයාට අතට යන්නේ. එතකොට පාරිභෝගිකයා අපහසුතාවයකටපත් වෙනවා. එතනදී පුළුවන් ඇත්තටම පාරිභෝගිකයා නොමග යනවා. ඒ කියන්නේ තමන් මිලදී ගත්ත නිෂ්පාදනය නෙවෙයි තමන් අතරටපත් වෙන්නේ කියලා පාරිභෝගිකයා නොමග යවන සුළු මේ ප්‍රචාරණයක් සිද්ධ කරා කියලා ඒක යටතේ අපිට නීතිමය ක්‍රියාමාර්ග වලට යොමු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඒක හරි වැදගත් මම හිතන්නේ. මොකද අද මේ 80%කට එහා මම හිතන්නේ අන්තර්ජාලය මගින් තමුන්ගේ ව්‍යාපාර ප්‍රොමෝට් කරගන්නවා සහ විකුණනවා. ඉතින් එතනදී අපි අර පාරිභෝගිකයා තමයි අපේ ප්‍රධානම
කෙනා ඉතින් බාරිභෝගයට අසාධාරණයක් නොවන විදිහට අපි අපේ ව්‍යාපාරය සැලකිලිමත්ව නීති රාමුවක් යටතේ කරගත්තොත් තමයි අපිට පැවැත්මක් තියෙන්නේ සහ රටට පැවැත්මක් තියෙන්නේ කියන එකනේ ඔබතුමා හරි. කියන්නේ. ඔව්. තව පොඩි ප්‍රශ්නයක් මම අහන්නම් මෙතනදී. දැන් තේ අපි දැන් ඔය වගේ එහාට ගිහිල්ලා දැන් කුඩා ව්‍යාපාරිකයෙක් හෝ මධ්‍යම තේ මිලදී ගැනීමේදී සහ අලෙවිකරුවන් විදා හරින්නන් සමග කිවිසුමක් ඇති කර ගැනීමේදී සැලකිලිය යුතු නීතිමය කරුණු මොනවද තියෙනවද? මේක තමයි ඇත්තටම දැන් ඔබතුමා අර කලින් කිව්වා වගේ අපි නිෂ්පාදන දැන් අද වෙනකොට ගොඩාක් අන්තර්ජාලය ඔස්සේ නිෂ්පාදන මේ අලෙවින තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද පාරිභෝගික වැඩි වශයෙන් මේ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ගැනීමේ ක්‍රියාමාර්ග වලට යනවා. මිලදී ගැනීම උනත් අපිට දකින්න පුළුවන්. අර ඉස්සරට වඩා දැන් ගොඩාක්ම බලන්නේ පහසුවෙන් තමන්ගේ මොබයිල් ෆෝන් එක හරි තමන්ගේ ඩිවයිස් එකකින් හරි ඕඩර් එකක් ප්ලේස් කරලා ඒ අනුව ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න. නමුත් ඊට අමතරව අපි කතා කරනවා නම් ඔබතුමේ දැන් යොමු කරපු ප්‍රශ්නෙත් එක්ක අර එකඟතා මත එක්ක අපි වාචික එකඟතා මත නැත්නම් ලිඛිත එකඟතා මත මේ වගේ ගිවිසුම් වලට අපි එකඟ වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරද්දී අපි සමහර වෙලාවට මුල් අවස්ථාවේ අපිට මුදල් ඒ වෙලාවේ ලැබෙන්නේ නැතුව පසු අවස්ථාවක මුදල් ලබා දෙන පොරොන්දු මත අපේ නිෂ්පාදන වුන් මිලදී ගන්න පුළුවන්. යම් කාල සීමාවක් තුළදී ඔව් අපිට මේ බහුල දේශීය වෙළඳපොලේ අපි දකින්න පුළුවන් දෙයක් තමයි අර ක්‍රෙඩිට් ෆැසිලිටි එක මත පසුව මුදල් ලබා දීමේ පදනම මත නිෂ්පාදන ලබා දෙනවා. ඉතින් මේ වගේ ලබා දෙන අවස්ථාවලදී සුපර්මාකට් එකකට දැම්මත් එක පස්සේනේ සුපර්මාකට් එකකට දැම්මත් පස්සේනේ අපිට පස්සේ මුදල් ලැබෙන්නේ සාමාන්‍ය ඔය තියෙන වෙළඳසැල් වලට උනත් සමහර අවස්ථාවලදී ඒ ක්‍රෙඩිට් ෆැසිලිටි එක මත ඒ නිෂ්පාදන ලබා දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ ව්‍යාපාර රාමුව තුල ඔවුන් යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව අපිට ඒ පසුව මුදල් ලබා ගැනීමේ පදනම මත තමයි අපේ නිෂ්පාදන ලබා දෙන්නේ. ඉතින් මූලික වශයෙන් අපි බලන්න ඕනේ අර වාචික එකඟතා මත මේ වගේ එකඟතාවලට ව්‍යාපාර කිරීමෙන් වළකීලා සිටින්න ඕනේ. මොකද වාචික එකඟතාවයක් මත පදනම් වෙලා අපි මේ වගේ ලබා දෙන අවස්ථාවල අපි පසු අවස්ථාවක අපිට මේ මුදල් ලබා ගන්න නොහැකි වුණොත් මුදල් ලබා නොදුන්නොත් අපිට ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමේදී අපිට ලොකු ගැටලුවක්කට මුහුණ දෙන්න වෙනවා. මොකද මේ වාචික එකඟතා වාචික ගිවිසුම් අපිට ඔප්පු කරගන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත් අඩු වෙනවා. ඉතින් ඒකින්ද හැම වෙලාවෙම අපි බලන්න ඕනේ මේ වගේ එකඟතාවයකට යනවා නම් ඒක වාචික ගිවිසුමකට වඩා ලිඛිත ගිවිසුමකට අපි යන්න. ලිඛිත ගිවිසුමකදී අපිට ඒ හරියටම ඒ නිෂ්පාදනයේට අපි උන්ට ලබා දුන්නට පස්සේ අපිට කොච්චර කාලෙකින්ද මුදල් ලැබෙන්නේ ඊට අදාළ ගෙවීම් සිද්ධ වෙන්නේ කොහමද මිල කොහමද තීරණය වෙන්නේ ඒ වගේම මොනවද කොන්දේසි විදියට අපිට දාන්න ඕනේ ඒ වගේම නිෂ්පාදන කොහමද බාර දීමේ ක්‍රියාවලිය කොහමද සිද්ධ වෙන්නේ මොන වගකීම් වලටද යටත් වෙන්නේ ගිවිසුම කොයි වෙලාවකද අපිට අවසන් කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ කාරණා හරියටම අපි නිශ්චිතව ඒ ලිඛිත ගිවිසුමේ අපිට සඳහන් කරගන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමවේදය යටතේ අපිට ඕනෑම වෙලාවක ගිවිසුම අවසන් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම යම් ආරවුලක් ගැටලුවක් ඇති වුණොත් ඒක විසඳා ගැනීමේ ක්‍රමවේදය ඇත්තටම ක්‍රමවත් විදියකට අපිට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම අර ගැටලුව අවම කරගන්න අපිට ඉතාමත් වැදගත් මේ විදියට මේ ලිඛිත ගිවිසුමකට අපි ලිඛිත ගිවිසුමකට ලක් වෙලා ලිඛිත මේ වාචික ගිවිසුමකට වඩා ලිඛිත ගිවිසුමකට එකඟතාවය පළ කරලා අනුකූලව කිරීමෙන් අපිට ඇත්තටම මේ නීතිමය ආරවුල් තත්ත්වය අවම කර ගැනීමට ඒක උපකාරී වෙනවා. ඒක මාධව මහතා හරි වැදගත්. මොකද සමහරු අර කට වචනෙට කතා කරගෙන අපි මේ විදිහට කරමු කියලා පටන් ගන්න අයත් ඉන්නවනේ මේ ව්‍යාපාර ශාස්ත්‍රේ. එහෙම නැතුව අපි දකින්න ලැබෙනවා දැන් අද වෙනකොට ව්‍යාපාර කරද්දී වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. දැන් අපෙත් නීති උපදෙස් ගන්න එන විශාල පිරිසක් ඉන්නවා මේ බහුලව දකින්න ලැබෙන ගැටලු කතා කරගෙන සල්ලි දාලා. ඔව් විශ්වාසයේ මත පදනම් වෙලා එහෙම වාචික ගිවිසුම් වලට එකඟ වෙන අවස්ථා. නමුත් අර පසු අවස්ථාවලදී අර මුල් අවස්ථාවල එක සාමාන්‍ය විදියට මේ මුදල් ලැබීම් කරගෙන යන අවස්ථා තියෙනවා. නමුත් පසු යම් අවස්ථා මතුවෙනවා ව්‍යාපාරවලදී ඔවුන්ට මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වෙන අවස්ථා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ වගේ ලිඛිත ගිවිසුමක වැදගත්කම ඇත්තටම තියෙනවා. ඇත්තට මේක හරි වැදගත්. මම හිතනවා මේ කැන්ඩිටි ඇකඩමි එකට
හොඳ තේ කෝප්පයක් රස තේ කෝප්පයක් හදාගන්න ඉගෙන ගන්න එන අයට මේ වගේ පුළුල් දැනීමක් ලැබෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් සහ ඔබතුමා ඉන්න නිසා ඒගොල්ලන්ට අවශ්‍ය උපදෙසක් ගන්නත් පුළුවන් මේ ලොකු අත්වලක් වෙනවා කියලා මං හිතනවා. ඒ හැම ප්‍රශ්නයකදීම ඔබතුමා දීපු උත්තර මං හිතනවා අපේ ව්‍යවසායකයන්ට මහත් රුකුලක් වෙයි. මං අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් අහන්නම්. දැන් තේ ව්‍යාපාරයක් දිගු කාලීනව ආරක්ෂිතව සහ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා නීතිමය දෘෂ්ටි කෝණයෙන් ඔබ ලබා දෙන ප්‍රධාන උපදෙස් කීපයක් අපිට කියන්න. ඔව්. ඇත්තටම මේ දැන් ඔබතුමේ කලින් කිව්වා වගේ අපි දැන් මේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරගෙන ආවා. ඒ ප්‍රශ්නවලදී අපි සාකච්ඡා කරපු කරුණුත් එක්ක අපි දැනගන්න ලැබුණු යම් පරාසයක් තියෙනවා. මොකද අපිට මේ ව්‍යාපාරයක් සාර්ථක තේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න හොඳ නිෂ්පාදනයක් ලබා දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳ නිෂ්පාදනයක් අපි පාරිභෝගිකයා අතර පත් කරනවා වගේම මේ වගේ මේ ව්‍යාපාරය හරියටම නියාමනය කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. මුලින් අපි සඳහන් කරා වගේ ව්‍යාපාරය හරි ක්‍රමවේදයක් යටතේ ලියාපදිංචි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තේ මණ්ඩලයේ හරි අනිකුත් අර නියාමන ආයතනවල ඒ නිසි අවශ්‍යතා නිසි රෙගියුලාසි පිළිපැදලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඕනේ. ඒ වගේම අර නිසි ලෙස ගිණුම් තබාගෙන තමන්ගේ ව්‍යාපාරය ලිඛිත ගිවිසුම් වලට යටත් කරගෙන ඒ වගේම අර තමන්ගේ වෙළඳ සන්නාමය ආරක්ෂා කරගන්න විදියට වෙළඳ සන්නාමයට අදාළ ට්‍රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් කරගෙන වෙන කෙනෙක්ගේ අභියෝගයට ලක් වෙන්නේ නැති විදියට අපි තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම තවත් ප්‍රධාන කාරණාවක් තමයි තමන් හැම වෙලාවෙම තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ නිෂ්පාදනය පාරිභෝගිකයේ විශ්වාසය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන්න. මොකද අර නීතිමය රාමුව ඇතුලේ අපි මේවා අනුගමනය කරනවා වගේම තමයි තමන්ගේ ව්‍යාපාරයේ කොයි වෙලාවකවත් නීතිමය වශයෙන් අභියෝගයට ලක් නොවන තාක් අපිට හොඳ ව්‍යාපාරයක් දිගු කාලීනව පවත්වාගෙන යන්න පුළුවන්. මොකක් හරි අවස්ථාවක අපි ඔය දන්නවා දැන් ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිසි ආහාර සුරක්ෂිතතා අනුගමනය නොකිරීම මත ඒ වගේම පාරිභෝගිකයා නොම ගෙවන සුළු විදියට කියලා අපිව නීතිමය ක්‍රියාමාර්ගයකට ලක් කිරීමකට කටයුතු කරොත් අපිට ඒක ව්‍යාපාරික වශයෙන් අපිට ලොකු ගැටලුවක් මතුවෙනවා. මොකද අපේ අර ව්‍යාපාරයේ විශ්වාසය එතනින් පළුදවීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් අද ඔබතුමේ දන්නවා හොඳටම මේ සමාජ මාධ්‍යවල ප්‍රබලතාවයත් එක්ක යම් නිෂ්පාදනයක් මේ ඒ නීති රාමුවට අනුකූලව කටයුතු නොකරලා මේම නඩු වලට මුහුණ දෙන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා වගේ දෙයක් ජනතාව අතරට ගියොත් සමාජ මාධ්‍යක සංසරණය වුණොත් ඒක තමන්ගේ නිෂ්පාදනයට ලොකු බලපෑමක් වෙනවා. ඉතින් මම ඇත්තටම මේ අපේ නීතිමය දෘෂ්ටි කෝණයෙන් අද ඔබතුමියත් එක්ක අපි අර කතා කරපු ප්‍රශ්න ටිකත් එක්ක අපි සාකච්ඡා කරපු පරාසය ඇතුළත අපි හිතනවා අර මූලික වශයෙන් තේ ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරන කෙනෙක්ට අනුගමනය කරන්න ඕන ඒ ක්‍රියාපිළිවෙත අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ ක්‍රියාපිළිවෙත අපි හරියට අනුගමනය කරගෙන අපේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් අපිට දීර්ඝකාලීන වැඩි වටිනාකමක් දෙන්න පුළුවන් අර තිරසාර වර්ධනයක් තියෙන ව්‍යාපාරයක් කිසිම ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා. ඒකත් මම හිතනවා අපි කතා කරපු ප්‍රශ්න කීපයම අපිට කැන්ඩිටි ඇකඩමියකට සහසම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ජූනි 12 වෙනිදා ඒ අයට හරිම අත්තිවාරමක් දාගන්න නිෂ්පාදනය සම්බන්ධව සහ නීති රෙගුලාසි ගැන හොඳ පුළුල් දැනුමක් මේ ප්‍රශ්න ටිකෙන් ලැබෙන්නේ නැති. ඉතින් නිතීෂ් මාධව මහතාණනි ඔබට බොහොමත්ම ස්තුතියි. අද දින අප වෙත ලබා දුන්නේ වටිනා නීතිමය මඟ පෙන්වීම ඔබ සියලු දෙනා සහභාගී වෙන අපගේ සියලුම සහභාගී වන්නන්ට මම හිතනවා ඉතාමත් ප්‍රයෝජනවත් පණිවිඩයක් වෙන්න ඇති කියලා ඉදිරි ගමනට මෙහිදී අපට ලැබූ ප්‍රධානම ඉගෙනුම වන්නේ මහනුවර තේ ඇකඩමියේ තුලින් හුදෙක් රසවත්ම තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරය පමණක් නෙමේ ලංකා තේ සිලොන් ටී කියන සන්නාමය පිටුපස්සේ ඇති නීතිමය සදාචාරාත්මක සහ ජාතික වගකීම් වලට ගරු කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරා. එබැවින් අද දින අප ලබාගත් මේ සුවිශේෂී නීතිමය සහ ජාතික දැනුවත්භාවය පෙරදැරිව
එළබෙන ජූලි 12 වෙනිදා පැවැත්වෙන අපගේ ප්‍රායෝගික වැඩමුළුවට සම්බන්ධ වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අද දින අප සමග රැඳී සිටිමින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ ඔබ සැමට ස්තුතියි. වැඩමුළුවේදී ඔබ සැම ඉතා ආදරෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සුබ දවසක් වේවා.